රයිට්. ඉතින් මේ දවස්වල රජයේ සේවකයන්ට තියෙන අලුත් අප්ඩේට් එකක් තමයි අලුත් නිවුස් එකක් තමයි මෙන්න මේ අග්‍රහාර සයිට් එකට ගිහිල්ලා අපේ තොරතුරු අප්ඩේට් කරගන්න එක. ඉතින් ඒක දැන් මම මේ රෙකෝඩින් එක කරන්නේ අද 5 වෙනි මාසේ 31. එතකොට අලුත් මාසේ 6 වෙනි මාසේ 30 දිනට ප්‍රථම සමාජික ගිණුමක් හදාගෙන අග්‍රහාර ගිණුමක් හදාගෙන ඒකේ අවශ්‍ය තොරතුරු ටික දාන්න ඕනේ. ඉතින් ඔයාලා මුලින්ම කරන්න තියෙන්නේ අග්‍රහාර සයිට් එකට යන එක තමයි. ඒකට කරන්න දෙකක් තියෙනවා. එකක් තමයි අග්‍රහාර AGRHAR අග්‍රහාර කියලා සර්ච් කරාම පස්සේ টොප් අප් වෙලා එනවා අනිවාර්යයෙන්ම අග්‍රහාර ඉන්ෂුරන්ස් කියලා www.nitf අග්‍රහාර ඉන්ෂුරන්ස් ට්‍රස්ට් ෆන්ඩ් කියලා NITF ගව් මුකුත් දෙන්නේ නැහැ gov.lk මුකුත් නැහැ NITF කියලා එනවා. අන්න ඒකට යන්න පුළුවන්. එතනට ගිහිල්ලා ගියාට පස්සේ ඔයාලට එනවා මෙන්න මේ වගේ සයිට් එකක්. මෙන්න මේ වගේ සයිට් එකක් එනවා. nitf.lk ඒකේ හෝම් පේජ් එක ගත්තොත් index.html. ඉතින් මම මෙතනදි කියන්න කොච්චර රාජ්‍ය ආයතන කොච්චර ප්‍රාථමිකයිද කියලා කියනවා නම් මේක WordPress එකක් වෙන්න ඕන .ht index. අපි මුලින්ම හදන ෆයිල් එක හෝම් ෆයිල් එකේ index.html කියන එකත් එතන පෙන්නනවා. ඉතින් මේ තමයි රාජ්‍ය ආයතන තියෙන ප්‍රාථමික මට්ටම. right. ඒක මේ දැන් දැක්කේ මම. ඒතර intf.lk කියලා එන්න ඕනේ. ඊට පස්සේ ආවට පස්සේ ඔයාලට යන්න පුළුවන් member registration කියන එක ක්ලික් කරන්න. member registration එක ක්ලික් කරාට පස්සේ මෙතන ඔයාගේ ID card number එක ගහන්න. ඊළඟට නම full name එක ගහන්න. email එක දෙන්න. phone number එක දෙන්න. මම දුන්නොත් එහෙම මම already registered කියලා කියනවා. මම sign up කරොත් මාව නම් already registered කියලා. NIC already registered. Email is already used. registration fail කියලා එන්නේ. ඒ කියන්නේ already මම account එකක් හදලා තියෙන නිසා. මෙන්න මෙහෙම කරන්නයි තියෙන්නේ. ඊළඟට මෙන්න මේක දුන්නාට පස්සේ registration successful කියලා එහිවි. ඊළඟට login here කියන එක දෙන්න. login here කියන එක දුන්නාට පස්සේ ඔයාලව යනවා මෙන්න මේ වගේ එකකට එනවා. ඉතින් මෙන්න මේ වගේ එකට ආවට පස්සේ මෙතන තියෙන personal details ටික දෙන්න. ඒ කියන්නේ මම මේ ඇත්තට මම log වෙනකොට already මේව මගේ ඔක්කොම තිබුණා. මෙතන වෙනස් පොලිස් ටයිප් එකට වෙනස් කරන්න දෙන්නේ නැහැ. මගේ ගෝල් තියෙන්නේ ඒක වෙනස් කරන්න දෙන්නේ නැහැ. හැබැයි මම දැක්කා මේ ඩවුන්ලෝඩ් ඔප්ෂන්ස් වල මෙන්න මෙතන ගිහිල්ලා ඔයාලා ගෝල් රෙජිස්ට්‍රේෂන් එක ඔන්ලයින්ම කරගන්න පුළුවන්. ගෝල් සිල් රෙජිස්ට්‍රේෂන් එක. ඊට පස්සේ මෙතන වගේ ඉනිෂියල් එක නම දෙන්න තියෙනවා, ෆුල් නේම් දෙන්න තියෙනවා, ඊමේල් ඇඩ්‍රස් එක දෙන්න තියෙනවා, මොබයිල් නම්බර් එක, ඇඩ්‍රස් එක දෙන්න තියෙනවා. ඊළඟට සිටි ඒ ටික දෙන්න ඇඩ්‍රස් එකට දාලා ටික තමයි තියෙන්නේ. මැරේජ් ස්ටේටස් එක ඔයාලට වෙනස් කරන්න දැන් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඊළඟට පේරන්ට්ස් ඩීටේල්ස් අහනවා. ඒ ටික දෙන්න තියෙනවා. මම හිතන්නේ නෑ කම්පැනි ඩීටේල්ස් ඇඩ් කරන්න දෙන්නේ නැහැ. අවශ්‍යතාවයක් නැතුව ඇති. ඊළඟට බෑන්ක් ඩීටේල්ස් දෙන්න දෙන්න. මම තාම ඒක දුන්නේ නෑ. දීලා සබ්මිට් කරන්නයි තියෙන්නේ. එච්චරයි. මට දෙන්න තියෙන බෑන්ක් ඩීටේල්ස් විතරයි. දීලා සබ්මිට් කරන්නයි තියෙන්නේ. මම තාම ඒක කරේ නෑ. ඊළඟට ඔය ටික තමයි ඊට පස්සේ සබ්මිට් කරන්නයි තියෙන්නේ. ලොකු දෙයක් නෙමෙයි. ඔතනින් ඉවරයි. අන්න මේක තමයි ෆිල් කරගන්න තියෙන්නේ. මෙතනදී මෙන්න මෙතන කිව්වොත් view profile එක profile එක තමයි පෙන්වන්නේ. මුලින්ම එන්නේ ඒක. ඊළඟට මෙතන යනවා මෙන්න මෙතන තියෙනවා edit profile කියලා. ඒකට යන්නයි තියෙන්නේ. ඉතින් මේක මේ mobile phone එකකින් උනත් කිසි ප්‍රශ්න නැතුව කරගන්න පුළුවන්. දැනට ගත්ත ක්ලේම්ස් මොනවද ඒව මේවා කියලා පෙන්වන්නේ නැහැ. ගොඩක් දුරට මම මේකෙන් ක්ලේම්ස් නම් අරගෙන නැහැ. මගේ සාමාන්‍ය normal ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සොල්ලොජික් කියලා මගේ ඉන්ෂුරන්ස් දෙයක් කරනවා. ඒකෙන් තමයි ක්ලේම් ගත්තේ. මේකෙන් අරගෙන නැහැ තාම. ඒ නිසා දන්නේ නැහැ. කොහොමත් මේ ක්ලේම් පෙන්වන්න දැනක් නැහැ කොහොමත්. මේ ක්ලේම්ස් ගත දේවල් පෙන්වන්න තාම මුකුත් නැහැ. කියන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සොෆ්ලොජික් ලයිෆ් වගේ තත්ත්වයට අප්ඩේට් වෙලා නැහැ මේක. හැබැයි ඉස්සරටින්ම අප්ඩේට් කරાવી. ඒක තමයි තියෙන්නේ. ලොකු දෙයක් නැහැ මේකේ. මේ ටික එන්ටර් කරගෙන යන්නයි තියෙන්නේ. right එහෙනම් thank you.